ව්ලොග් එකකින් පොසොන් බලන්න යන්නයි හදන්නේ. ඉතින් අපි බලමු මොනවද කරන්නේ, කොහෙද යන්නේ, මොනවද අපි වඳින දන්සල් කියලා. අපිට මුලින්ම හම්බුනේ සව් දන්සලක්. ඊට පස්සේ තව අයියලා දෙන්නෙක්ව ගන්න ගියා. ඒ දෙන්න හොඳටම පරක්කුයි. ඒත් කිසිම ගාණක් නැතුව එනවා. ඊට පස්සේ සීනි සම්බෝල පාන් දන්සලක් හම්බුණා. ඊට පස්සේ කෙසෙල් තිබ්බා, බිස්කට් තිබ්බා, තව මොනාරි තිබ්බද මම මතක නැහැ. කොහොම හරි වඳුරු පැටව ටිකකට කෙසෙල් හම්බෙලා. ඊට පස්සේ තව ඉස්සරහට යද්දී අපිට සීනි සම්බෝල පාන් දන්සලක් හම්බුණා. ඒගොල්ලෝ ගොඩක් දුන්නා. ඒ ප්‍රමාණයෙන් අපිට තව දන්සලක් දෙන්න පුළුවන්. එච්චරට දුන්නා. ඊට පස්සේ ඉතින් අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. පෙරේතකමට ගත්ත ගමන් කෑවා ළමයි. පස්සේ තමයි වීඩියෝ ගන්න මතක් වුණේ. ඔහොම හිටියට අපි විපතක ඉන්නේ. ස්ටියරින් වීල් එක දිහා බලලා ඔයගලන්ට පේනවා ඇති මොකද්ද අපි මුණ දීලා තියෙන විපත කියලා. ඉතින් අපේ අයියාගේ වැඩ තමයි ඕවා. ඊට පස්සේ අපි ඔන්න ගෙදර ආවා. ඒ වෙද්දි තව අයියලා වගේ ගෙදර ඇවිල්ලා අපිත් එක්ක ආයන්න. මෙරටට පමණක් ආවේනික වූ ඉතා දුර්ලභ වර්ගයේ පැණිකල වැද්දා නොහොත් රන්නුකුඩුවා නැමැති සත්වයා මහනුවර හාරිස්පත්තුව මැදවෙල ගම්මානයේදී ප්‍රදේශවාසීන්ට දැක ගැනීමට හැකි වී තිබෙනවා. ඔව් ඉතින් ඔහොම ඉඩිට් ගන්න මං කැමතිත් නෑ. ඒ උනාට ඉතින් දැක්කම නොකරත් බෑ. හේ වරදක් කරත් සිතකින් තමයි. ඊට පස්සේ ඉතින් ඔන්න ඔතනිනුත් තව කට්ටියක් අරගෙන අපි ගියා. අපිට හම්බුණා අයිස්ක්‍රීම් දන්සලක්. ඊට පස්සේ අපි සව් දන්සලක් කියලා හිතාගෙන සුප් දන්සලකට ඇවිල්ලා මං හිතන්නේ ඒක සුප් තමයි. දැන් අපි මේ යන්නේ ගෝල් ෆේස් පැත්තට. ඊට පස්සේ ළමයි අපි කැබ් එකේ ගිහින් නිකන් අර අයිස්ක්‍රීම් පෙට්ටිය ඇතුළට සාලුව දාලා ෆ්‍රිජ් එකේ දැම්මා වගේ. අන්න ඒ විදිහට තමයි අපි ගියේ. එක්කෙනාට එක්කෙනා ඇලිලා ඉඳ නැහැ. ඔය සින්දු කියන ළමයාට හැකියාව තියෙනවා. අත දෙන්න කෙනෙක් තමයි නැත්තේ. කවුරු හරි අත දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. ඒ ළමයාගේ හැකියාවට අත දෙන්න ළමයි. හරිද? අපි යමු ඉතින් ළමයි එකපාරට වහින්න ගත්තා. ඊට පස්සේ ඉතින් අපි තෙමීගෙන තමයි ආවේ. පුළුවන් විදියකට ඉතින් කුඩත් ඒ අස්සෙන් ඉහලා ගත්තා. ඒත් තෙමුණා. ඊට පස්සේ අපි අන්නාසි ගත්තා ළමයි. ඔය වගේ දේවල් ගත්තට පස්සේ කොළ තැන තැන දාලා ඉන්න එපා. මං වගේ තියාගන්න කැමති නැති කෙනෙක් නම් ඔන්න ඔය වගේ කාට හරි දෙන්න. අපේ අයියා ජීවිතේ විඳිනවද කොහෙද ගතින් ඉන්නේ ඔය බැම්ම උඩ උනාට හිතින් ඉන්නේ මං හිතන්නේ අර මුහුද මැද්දේ. ඊට පස්සේ අපි ආයෙන්න පටන් ගත්තා. ඒ එනකොට කුඩෙත් හොළඟ ගියා. දැන් ඔය ඒක ගන්න තමයි ගිහින් එන්නේ. Noise! අනේ අපේ කුඩේ සේනා
පස්සේ අපිට හම්බුණා රෝස් පාන් එක සුප් දන්සලක්. ඊට පස්සේ අඳුරන දන්සලකින් රැට කෑමත් අරගෙන ගෙදර ගිහින් කට්ටියම කාලා සතුටින් විසිර ගියා. ඉතින් ළමයි ඔන්න ඔය දේවල් තමයි අපි පොසොන් දවසේ කරේ. එහෙනම් ඊළඟ ලෝකෙකින් හම්බෙමු. පරිස්සමෙන් ඉන්න. බයි බයි.